කොහොමද ඔයාලට ඔන්න ඉතින් වෙනද වගේම ඔයාලා හැම කෙනෙක්ම අදත් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලා මගෙන් අහපු ප්‍රශ්න වලට අදාළව උත්තර අරගෙන. ඉතින් ඔයාලට මතක ඇති මම දැන් සති කිහිපයකට කලින් ඔයාලට බලන්න අප්ලෝඩ් කරා මගේ ස්මෝල් බිස්නස් එකක් ගැන. ඒ තමයි hair accessories හදන එක ගැන. ඉතින් එතෙන්දි මම hair clip එක හදන විදිහට අදාළව වීඩියෝ එකක් ඔයාලට බලන්න ෂෙයා කරා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන hair clips හදාගන්න විදිහ ගැන තමයි ඔයාලට මේ වීඩියෝස් වලින් අරගෙන ආවේ. ඉතින් ඔයාලට මතක ඇති මම මේ ගැන ෆුල් වීඩියෝ එකක් ඔයාලට කරලා තියෙනවා. ඉතින් මේක බලන්න නැති කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න. ඒකේ link එකක් මම මේකේ description box එකේ දාන්නම්. ඉතින් එතෙන්දි මම මේ වීඩියෝ එකේ ඔයාලට මේ hair clips එක හදාද්දී ඒ ගන්න ribbon එක ගන්න කොහොමද ඒ තැනින් ඉඳන් මේක sell කරගන්න වෙනකම් ඔයාලට මගේ business එකට අදාළව දේවල් වලට කියලා දුන්නා. හැබැයි ඒ වීඩියෝ එක ඔයාලට බලන්න අප්ලෝඩ් කරාට පස්සේ ගොඩක් අය ප්‍රශ්න කිහිපයක් අහලා තිබ්බා. එකම වගේ ප්‍රශ්න තමයි හැමෝම වගේ අහලා තිබුණේ. ඉතින් ඒවට මම වෙන වෙනම රිප්ලයි කරනවට වඩා මෙන්න මේ විදිහට රිප්ලයි විදිහේ වීඩියෝ එකක් අරන් ආවොත් හොඳයි කියලා හිතලා තමයි මම අද මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් එතෙන්දී අහලා තිබුණා මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක්. හැබැයි ඔක්කොම එකම වගේ ප්‍රශ්න තමයි අහලා තිබුණේ. ඉතින් ඒ නිසා එතනින් අහලා තිබිච්ච ප්‍රශ්න ටිකක් තෝරගෙන අරන් ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි අද මම ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් එහෙනම් බලමු මොනවද ඔයාලා මගෙන් අහලා තියෙන ප්‍රශ්න සහ ඒවට මම දෙන උත්තර මොනවද කියලා. ඉතින් ඔයාලා මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි කොහෙන්ද මේ රිබන්ස් ගන්නෙ කියලා ප්‍රශ්නේ. කියන්නේ මම ගන්නෙ කොහෙන්ද? එහෙම නැත්නම් ඔයා විකුණනවද? ඔයා විකුණනවා නම් අපිට ගන්නෙ කොහොමද? ඔය වගේ ප්‍රශ්න ගොඩාක් අහලා තිබුණා. ඒ සම්බන්ධව ඔය රිබන්ස් ගන්න එක සම්බන්ධව. ඉතින් ඔයා අලුතෙන්ම මේ බිස්නස් එක පටන් ගන්න ඉන්න කෙනෙක් නම් මම ඔයාලට පොඩි අවවාදයක් දෙන්නම්. ඔයාලා ලොකු ගාණක් වියදම් කරලා මුලින් බඩු ගන්න යන්න එපා. කොයිම වෙලාවකවත් ඔයා ඉස්සෙල්ලාම පටන් ගන්නවා නම් මොකද ඔයාට වෙළඳ පොලක් තියෙයිද? ඔයාට ඒක දිගටම කරගෙන යන්න පුළුවන් වෙයිද කියන සැකෙත් එක්ක ඔයා ටිකක් වැඩි මුදලක් වියදම් කරලා මේ දේ කරන්න මුදල් යෙදුවොත් ඒක සමහරවිට ඔයාට දිගටම කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වියදම් කරන මුදල් අපරාධ. ඉතින් ඒ නිසා මුලින්ම කරන්න ඉන්න කෙනෙක්ට මම කියන්නේ ඔයාලා රිබන්ස් මේ සම්බන්ධ දේවල් ගන්න ඉන්නම නම් මුලින්ම පොඩි ප්‍රමාණයක් අරන් බලන්න ඔයාට මේ දේ කරන්න පුළුවන්ද ඒ කියන දේ ඉස්සෙල්ලා try කරලා බලන්න. පොඩි ප්‍රමාණයක් අරගෙන ඔයාට පුළුවන්ද මේක කරන්න කියලා. ඒක තමයි පළවෙනියටම කියන්න ඕන. ඊට පස්සේ රිබන් ගන්න තැන කිව්වොත් ගන්න නම් ඕනි තරම් තැන් තියෙනවා. හැබැයි අපි හොඳට හොයලා බලලා තමයි මේ රිබන්ස් ගන්න ඕන. ඉතින් මම මේ බිස්නස් එක පටන් ගනිද්දී මම යොදවපු මුදල් ගැන කියන්නම්. මම රුපියල් 2500ක් වගේ මුදලක් තමයි මේ බිස්නස් එක පටන් ගනිද්දී යෙදුවේ. ඉතින් ඒ 2500 තුලට මට ඒ ඕනි කරන ද්‍රව්‍ය ටික ගෙන ගන්න ඕනි කරන කුරියර් charge එක හරි පෝස්ට් ඔෆිස් එකේ යන පෝස්ට් charge එක හරි ඒකත් එක්ක ඉන්ක්ලූඩ් වෙන්න තමයි මට මතක විදිහට රුපියල් 2500ක් වගේ මුදලක් තමයි මේ බිස්නස් එක පටන් ගනිද්දී මම යෙදුවේ. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ එකපාරේ පටන් ගන්න යන්න එපා. ඔයාලට පුළුවන් විදිහට ඉස්සෙල්ලා පොඩ්ඩක් අරන් try කරලා බලන්න කරන්න පුළුවන්ද කොහොමද කියලා. ඉතින් මේ දේ මුලින්ම ඔයාලට කියන්න ඕන කියලා හිතුණා. මේකේ ඔයාලා අහලා තියෙන ප්‍රශ්නත් එක්ක ඒවට උත්තර දෙන්න කලින්. හරිද? ඉතින් එතෙන්දී දැන් ඔයාලා පළවෙනියටම අහපු ප්‍රශ්නේ තමයි රිබන්ස් ගන්න කොහෙන්ද කියලා. ඒකට උත්තරයක් විදිහට දුන්නොත් රිබන්ස් ගන්න නම් අපිට අද කාලේ ඕන තරම් තැන් තියෙනවා. හරිද? මම එහෙම කියන හේතුව තමයි ඉස්සර වගේ නෙවෙයි. දැන් අපිට සමාජ මාධ්‍ය වාර්තා කරන්න පුළුවන්. ඕනි කෙනෙක්ට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ බිස්නස් ප්‍රොමෝට් කරගන්න. ඉතින් එතෙන්දී ඔය මං කිව්වා මේ hair clips හදන්න ඕනි කරන මේ දේවල් ගන්න පුළුවන් pages ඕන තරම් තියෙනවා. Facebook එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා YouTube එකේ search කරලා බලන්න. එහෙම ඒ දේවල් ගන්න පුළුවන් දැන් ඕනි තරම් තැන් තියෙනවා. ඉතින් මම ඒක ඔයාලට වෙනම කියන්න ඕනේ නැහැ. ඔයාලා Facebook එකේ වුණත් search කරලා බලන්න පුළුවන් මේ hair accessories ගන්න පුළුවන්ද? ඒවා හදන්න ඕනි කරන දේවල් ගන්න පුළුවන් තැන් කියලා search කරාම ඔයාලට ඒව සම්බන්ධ තියෙන pages පෙන්නනවා. ඉතින් එතෙන්දී ඔයාලට ගිහිල්ලා බලලා
එතන තියෙන දේවල් ඔයාලට මොනවද ඕනි කරන දේවල් මොනවද කියලා බලලා සහ ඒ වගේ මිල තීරණය කරලා ඔයාගේ බජට් එකට සෙට් වෙන්න ඒ දේවල් ගන්න. මම මේ කියන්නේ මුලින්ම පටන් ගන්න ඉන්න කෙනෙක්ට. එහෙම නැත්නම් ඔයා දැන්ටමත් බිස්නස් එක කරගෙන යන පොඩි අයිඩියා එකක් තියෙන කෙනෙක් නම් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ටිකක් වැඩි මුදලක් වියදම් කරලා ඒ දේවල් තෝරලා බලලා ගන්න පුළුවන්. ඉතින් page ගැන කියවනේ. page උත් තියෙනවා එක එක විදිහේ pages තියෙනවා. ඉතින්දී අපි හොඳට හොයලා බලලා ගන්න ඕනේ. සමහර අය ඉන්නවා බොරු කරන මිනිස්සු ඉන්නවා. අපි දන්නේ නැහැනේ. අපි ඉතින් page එකකට ගිහිල්ලා බලලා අයාලා ගාව තියෙන බඩු මොනවද එහෙම කියලා හොයලා බලලා අපි යාට ඕඩර් එකක් දෙනවා කියන්නකො. ඉතින් සමහර අය ඉන්නවා COD කරන අය ඉන්නවා. සමහර අය BOD කියන්නේ bank on deposit විතරයි. ඒ කියන්නේ අපි කලින් payment කරලා තමයි බඩු ගෙන්න ගන්න ඕනේ. ඉතින් සමහර අන්නේ ඒ තැන් තියෙනවා. ගොඩක් අය බොරු කරන අය සල්ලි අරගෙන අසිදී අපිට ඕනි කරන ඒ දේවල් අපිට එවන්නෙත් නැහැ. එහෙම හොරු ඉන්න ඇත්තටම. හරිද? ඉතින් ඔයාලා මේ page එකට ගිහිල්ලා හොඳට බලන්න reviews කොහොමද තියෙන්නේ. යාළුවගෙන් බඩු ගත්ත අය ඉන්නවද? එතකොට ඒගොල්ලන්ගේ කොහොමද comments තියෙන්නේ? මෙයාලගේ service එක කොහොමද? මේ දේවල් බලලා ඔයාලට පුළුවන් ඔයාලා මේ page එකෙන් order කරනවද නැද්ද කියලා තීරණය කරන්න. ඉතින් මං ගැන කිව්වොත් මට මතක විදිහට මම මුලින්ම Dila Craft කියලා මට නම දැන් මතක නැහැ හරියටම Dila Craft කියලා page එකකින් තමයි මුලින්ම මම බඩු order කරගත්තේ. Facebook එකේ search කරලා page එකක් හොයාගෙන ඒ page එකෙන් තමයි order කරේ. මට නම මතක විදිහට Dila Craft කියන page එකකින් තමයි මම මුලින්ම මට ඕනි කරන ඒ බඩු ටික මම කිව්ව 2500 ගාණක් ගියා කියලා. අන්නේ බඩු ටික order කරේ. ඉතින් ඒ page එකෙන් ඉතින් මම කිව්ව විදිහටම මට ඕනි කරන ඒ බඩු ටික මට හම්බුණා. ඉතින් එතනින් තමයි මම බිස්නස් එක කරන්න පටන් ගත්තේ. හැබැයි දැන් නම් මං ගාව ස්ටෝර් එකක් තියෙන නිසා මම මගේ ස්ටෝර් එකෙන් තමයි මට ඕනි කරන දේවල් ගන්නෙ. තව දෙයක් ඔයාලට කියන්න ඕන. දැන් ඔයාලා page එකකට ගියා කියලා හිතන්නකො. ඉතින් දකින පළවෙනි page එකකින්ම ගන්න යන්නත් එපා. ඔයා order එකක් දාලා පොඩ්ඩක් search කරලා බලන්න. pages දෙක තුනක් බලන්න මේ සම්බන්ධව. pages දෙක තුනක් බලන්න. ඔයාලගේ prices කොහොමද? prices කොහොමද? ඒ දේවල් එකිනෙකට වෙනස් බොහෝ සෙයින් වෙනස් pages තියෙනවා. මොකද මේක එකම ribbon එක මේක එක ගාණක් වෙන එක තව page එකක බලුවොත් ඒක වෙනම ගාණක්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් හොයන්න මුලින් අනිවාර්යයෙන්ම හොයලා බලන්න මේ කොහොමද මිල ගණන් ඒ දේවල් අනිවාර්යයෙන්ම බලන්න. දැන් අපි ගන්න මම අර කලින් වීඩියෝ එකෙත් ඔයාලට කියනවා අපි ගන්න ඔය අඟලේ ribbon එක සමහරට එක page එකක තියෙන පුළුවන් රුපියල් 100කට වුණත් ආයි තව page එකක තියෙන පුළුවන් රුපියල් 40කට 50කට වගේ ඔය වගේ මුදලකට තියෙන්නත් පුළුවන්. අන්නේ නිසා හොඳට හොයලා බලලා ඔයාලා order එකක් දාලා මේ pages වලින් ගන්න. ඊළඟට අහලා තිබ්බ ප්‍රශ්නේ තමයි අක්කේ ඔයා කොහොමද ඔය sell කරන්නේ කියලා. sell කරන එකත් අපිට මම අර කලින් කිව්වා වගේම තමයි එක්ක ඔයාලට පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලා ඉන්න පැත්තේ එක්කෝ ඔය hair accessories තියෙන shop එකකට එහෙම නැත්නම් සිල්ලර බඩු කඩේකට වුණත් ඔයාලා අඳුරන එහෙම මොකක් හරි shop එකක් තියෙනවා නම් ඒ වගේ තැනකට මුලින් ඔයාලට පුළුවන් ඔයාලා හදන hair clips කිහිපයක් samples විදියට ගිහින් දීලා ඒක විකුණ ගන්න පුළුවන්ද කියන බලන එක. ඒක ඔයාලට ඔයාලගේ පැත්තෙන් නම් කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඊටත් වඩා සාර්ථකව අපිට ලොකු audience එකක් අල්ල ගන්න පුළුවන් platform එකක් තමයි අපිට සමාජ මාධ්‍ය භාවිතා කරන එක. ඒ කියන්නේ ඔයාලට YouTube පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම Facebook එකේ අර මම කලින් අපි දැන් ඔය මේ ribbons අපි දැන් කලින් ඔය hair clips හදන්න ඕන කරන ඔය බඩු ගන්න pages හදනවා වගේ ඔයාලටත් පුළුවන් ඔයාලටම කියලා page එකක් හදා ගන්න. ඔයාලා මේවා හදලා ඔයාලට ඒකේ photos upload කරන්න පුළුවන්, videos upload කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඔයාලගෙම කියලා page එකක් continue කරගෙන යන්න. එකෙන් ඔයාලට ඔයාලා දාන photos share කරලා එක page වල share කරලා ඒ වගේ දේවල් එක්ක ඔයාලට පුළුවන් ඔයාගේ business එකට audience එකක් හදාගන්න. ඉතින් අර කලින් කිව්වා වගේ ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලා ගෙදර ඉඳන්ම මේ තියෙන shops වලට දාලා ඔයාලට audience එකක් අල්ලගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් online ගෙදර ඉඳන් ඔයාලට ලේසි විදිහට ඔයාගේ online business එකක් විදිහට මේ දේවල් promote කරගන්න. එතනදීත් ඔයාලට page එකක්ම තියෙන්න ඕනේ. ඔයාලටම කියලා page එකක් තියෙන්න ඕනෙත් නැහැ. ඔයාලට පුළුවන් ඔය සාමාන්‍ය pages තියෙනවානේ තමන්ගේ product දාන්න පුළුවන් pages තියෙනවා නම් එහෙම page බලලා ටිකක් ඔය වැඩිපුර audience එකක් ඉන්න ඒ pages බලලා ඔයාලට පුළුවන් ඔයාලගේ hair accessories වල photos අරගෙන ඒ වගේ මිලත් එක්ක type කරලා ඒ photos ඒ page වල share කරන්න. ඉතින් මේක දවසක් දෙකක් නැතුව ඔයාලා ටික දවසක් කරගෙන යන්න එකපාරම මේ ෆොටෝ එකක් ආවි කියලා කවුරුත් orders දෙන්නේ නැහැ. මොකද ඔයා පළවෙනි පාරමනේ දාන්නේ. ඉතින් එතකොට කවුරුත් ඔයා ගැන දන්නෙත් නැහැ.
ඉතින් ඒ නිසා ඔයාලට ටික කාලයක් යනවා ඔයාගේ ඔඩියන්ස් එක හදාගන්න. ඉතින් ඒක සතියෙන්ද දෙකෙන්ද මාසෙන්ද එහෙම කියලා හරියටම කියන්න බෑ. ඔයාගේ කැපවීමත් එක්ක ඔයා ඒකට දක්වන මහන්සිය උනන්දුවත් එක්ක තමයි ඔයාගේ බිස්නස් එක සාර්ථක වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. තව අහලා තිබුණ ප්‍රශ්නයක් තමයි ආ පාවිච්චි කරන ගම් එක. මම පාවිච්චි කරන්නේ ග්ලූ ගන් එකක්. ඒක තමයි මෙන්න මේක. මෙන්න මේ ග්ලූ ගන් එක තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට පුළුවන් තව තියෙනවා මේ ටියුබ් එකක්. ඒකේ නම මට හරියට මතක නැහැ. මම ඒකේ නම මේ බලලා එක්ක මේ වීඩියෝ එකේ යටින් හරි නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ හරි දාන්නම් ඒ ගම් එකේ නම. ඉතින් ඒ ගම් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ ගන් එක පාවිච්චි කරනවා නම් මේ ගන් එක වගේ මේකට අපිට ඕඩර් කරනවා මෙන්න මේ ස්ටික් එක මම දැන් මේකට දාලා තියෙන්නේ. මෙන්න මේ වගේ ස්ටික් එකක් ඕනේ කරනවා. අපිට මේක පාවිච්චි කරද්දී. ඉතින් ඒ ගැන අහපු අයට තමයි මේ ගැන කිව්වේ. ඉතින් ඊළඟට ඔයාලා මගෙන් අහපු දෙයක් තමයි අක්කේ ඔයා මේ දේවල් සෙල් කරනවද කියලා. ඉතින් ඒකට උත්තරයක් තමයි ඔව් මං ගාව එහෙම ලොකු ස්ටොක් එකක් නෙවෙයි පොඩියට ස්ටොක් එකක් මං කරගෙන යනවා. ඉතින් ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් මගෙන් උනත් මේ දේවල් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ දේවල් සම්බන්ධ වැඩි විස්තර දැනගන්න ඕන නම් මෙන්න මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් එතෙන්දී මම ඔයාලට කියන්නම් මොනවාද මං ගාව තියෙන දේවල්. එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් ඒ දේවල් මොනවද කියලා බලන්න. මම හිතනවා ඔයාලා කලින් මගේ වීඩියෝ එක බලලා මගෙන් අහපු කියන්නේ මේ ස්මෝල් බිස්නස් එක ගැන අහපු ප්‍රශ්න වලට හැම ප්‍රශ්නයකටම වගේ පොදුවේ උත්තරයක් ඔයාලට මේ වීඩියෝ එකෙන් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඊට අමතරව ඔයාලට තව ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒ ගැනත් මේ වීඩියෝ එකේ අනිවාර්යෙන් කමෙන්ට් කරලා අහන්න. ඒකටත් මම ඔයාලට උත්තර දෙන්නම්. ඒ වගේම තමයි මම ඔයාලට කලින් වීඩියෝ එකේදී hair clip එක හදන විදිය ගැන තමයි කියලා දුන්නේ. එතෙන්දී මම කිව්වා ඔයාලට තව hair band එක, ball band ඒ දේවල් හදන විදිය ඔය hair accessories කෙනෙක් කියලා වීඩියෝස් අරන් එනවා කියලා. හැබැයි මට තාම වීඩියෝ එකක් කරගන්න නැහැ. ටයිම් එකක් තිබුණේ නැහැ මගේ වැඩත් එක්ක. මොකද පහුගිය කාලේ දන්නවනේ අවුරුදුත් එක්කනේ. ඉතින් ඒකත් එක්ක චුට්ටක් බිසි වෙලා හිටපු නිසා මට වීඩියෝ එකක් කරගන්න උනේ නැහැ. ඉතින් ඒ දේවලුත් ඉක්මනට ඔයාලට බලන්න ඔයාලගේ බිස්නස් එකට එකතු කරගන්න තව දේවල් අරගෙන මම ඉස්සරහට අනිවාර්යෙන් වීඩියෝස් අරගෙන එන්න. එහෙනම් ඉක්මනින්ම ආයමත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරන් ඔයාලා හම්බෙන්න එන්නම්.